Hello, good morning. දුදේ පාන්දරම අපි යනවා. කොහෙද අපි යන්නේ? අපි යනවා දෙල්තොට. අපි යනවා සීගිරි. මගේ බර්ත්ඩේ එක. Happy birthday to you. කට්ටිය නිදි මේ. තාම දේ 6යි වෙලාව. අපිට පොඩක් රැ වුණානේ නිදා ගන්න. ඉතින් දැන් පිටත් වෙනවා. හරි. පාරේ පාර මැද. දෙකත් වතුර තුනලා. Thank you. කොබිනි අපි කන්න නැවැත්තුවා. කෙනෙක් ඉදියාප්ප කනවා බඩගිනි වෙලා. කතා කරගන්න බැරි තරම් බඩේ. පොඩි දෙන්න නිදි. ඒගොල්ලන්ට ගිනියන්න ගත්තා. මටත් දැම්ම කන්න බෑ. අපි හොරෙන් ඉන්න කලා. හොඳටම නිදි වාහනේ. පොඩි දෙන්න වාහනේ නිදි. වාහනේ හරියටම අපි කන තැන ඉස්සරහා පාක් කරලා තියෙන්නේ. ඒ නිසා පේන මානි ඉන්නවා. ආවා කොෆි ගන්න. නිදිමතේ හොඳටම. Stop the car. Drive කරේ ආගම උනට ගහනවා. කඩේවා දාන්න අපි ඌනෝ එක්ස්පර්ට්ස්ලා වෙලා ඉන්නේ දැන්. ඌනෝ ගහලා. උන ගහලා ඉන්නේ උනෝ. දැන් ඔන්න කට්ටියම නැගිටලා අපි දැන් ඉන්නේ දඹුලු පාරේ. දඹුල්ලට කිට්ටු කරලා. පොඩක් පණ එන්නේ කියලා කට්ටියට කන්නයි බොන්නයි කෝපි ගත්තා. බොන්න. පොඩ ඩල් එකේ හිටියේ මොකද අපි රෑත් උනානේ නිදාගන්න. පන්දර 2යි නිදාගන්න තියයි 5ට නැගිට්ටා. ඊයේ ෂෝ එකක් තිබ්බා. මිනිවම් මිනිස්කල් ෂෝ එකක් අවුරුද්දක්. ඒකට සහභාගී වෙලා. කේක් කපලා. ඔව් රෑ 12ට සර්ප්‍රයිස් කේක් කපලා. දැන් බර්ත්ඩේ ට්‍රීට් එකට තමයි සීගිරි යන්නේ. ඉතින් මගෙන් ඇහුවා කොහෙද යන්න ආස කියලා. ඉතින් ගොඩ කාලෙකින් සීගිරි ගිහිල්ලත් නැහැ. විශ්ව සීගිරි අපි අන්තිමටම සීගිරි ගියේ මගේ අපේ ලක්ෂ්මන් පුෂ්ප කුමාර මහත්මයාගේ ටෙල් නාට්‍ය. මම පළවෙනිටම ගුරුවරයෙක් හැටියට ඇඩ් කරේ ගුරුවරයෙක්ගේ කැරක්ටර් එක කරන නාට්‍ය එක. මොකද්ද නාම වෙනම? පාටලු දෙන්නේ මේ කොහොමද ලගේජ් ෂූට් කරේ. ෂූට් කරේ ඒ තමයි අපි අන්තිමටම ගියේ සීගිරි. හැබැයි දැන් මේගොල්ලෝ කවදාකවත් සීගිරි ගල උඩට ගිහිල්ලා නැහැ. ඉතින් අද ප්ලෑන් එක යනවා. අද යනවා. පොඩි අය ගිහිල්ලා මට නම් කාමයි මගේ. අම්මි ඔයාගේ අම්මි බෑග් එක zip කරා නේද? ඔව්. ඒක අර ළඟින් එන්න.
භාගයක් නැගලා ඉන්නේ. භාගයක් නෙවෙයි තාම කාලක් වගේ නැගලා ඉන්නේ. පේනනේ කට්ටිය ඉන්නේ. අකි මොකද දැක්කේ? ලල්ලි. තාත්ති මොකද දැක්කේ? තාත්ති තමයි වලට තමයි යන්නේ කොහමද? නැගි මොනේ? යා. අපි ගොඩක් දුර දැන් නැගලා ඉන්නේ. සුදු තමයි අපිට මේක යහන් කියලා සුදු තමයි කිව්වේ. දැන් සුදු එන විදිය පොඩ්ඩක් බලන්න පිටිපස්සේ. සුදු කොහොමද උපන්දිනේ? සුදු බර්ත්ඩේ එක දවසේ සීගිරි නගින්න ඕනේ කියලා ඉල්ලන් කෑ. ලස්සනයි හැබැයි වෙනවනේ. මම නම් සීගිරි ගොඩක් පාරක් ඇවිල්ලා තියෙනවා. ෂූටින් එකත් ඇවිල්ලා තියෙනවා. හැබැයි පළවෙනි වතාව තමයි සීගිරි ගලට නගින්නේ. ඔන්න අපි උඩට ආවා. සුදු ඉන්න අතර හරි අම්මෝ ඔන්න උඩට ආවා. මෙන්න හරිම ලස්සනයි. ආමේ හොඳ ගන්න. මල්ලි අකි එන්න. ඉතින් අපි උඩ නැගලා ෆොටෝස් අරගෙන ඔක්කොම කරලා බහින ටික නම් වීඩියෝ කරන්න බැරි වුණා. මොකද එච්චරට සෙනග සෑහෙන වෙලාවක් එක තැන හිටියා පල්ලෙහාට බැහැ ගන්න බැරුව. මේ ඉතින් ඒ ටික නම් රෙකෝඩ් කරේ නෑ. මෙතනින් එහාට තියෙන ඉතුරු ටික අපි පල්ලෙහාට ආවට පස්සේ දකින්න ලැබුණ දේවල්. එයා ඩාන්ස් කරනවා දැක්කද? යන්න අල්ලන්න. මොකද හිතෙන්නේ? තාත්ති මොකද? මට එතන එකම දෙයක් ඉතින් කකුල් ටික මැට්ලින් ගහනවා. අම්මේ ඉන්නේ ජූස් බොනවද? දොඩම් බොනවද? දොඩම්. දොඩම්. ඔන්න අපි සීගිරි ගලෙන් පල්ලෙහාට බහැලා ඉවරනවා. දැන් යන්න ඕනේ කාපාකේට ගොඩක් දුර නේ. එකමාරක් විතර තියෙනවා. කිලෝමීටර් එකමාරක් විතර තියෙනවා. හැබැයි හොඳ එක්ස්පීරියන්ස් එකක්. පොඩි කට්ටක් කෑවා. මම නම් පළවෙනි වතාව. මගේ දෙවෙනි වතාව මම චූටි කාලේ ආවිලා තිනවා. බබාල ෆස්ට් ටයිම්. ඉතින් මට ගොඩක් හොඳයිද? මල්ලි අක්කි හොඳයිද? එනාට කකුල් දෙක හෙල්ලුණා. කකුල් දෙක හෙල්ලුණා. හරි අපි මේ ලෝකේ තව ඉස්සර තියෙනවනේ. ඔව්. බලන්න. අපි තව ඉවරනේ අද රෑ සීගිරිය නතර වෙනවා. ලස්සන තැනක සුදු තමයි එතන බලලා දැස්ති කරන්නේ. හරි අපි එහෙනම් දැනට රතර වෙනවා. සෝරි. ඡාය. කන්නාවා සීගිරියේ අහංගම හොටෙල් එකට. බුෆේ එක තියෙනවා.
අපිට ආදරේ නැහැ. මෙන්න මෙතනම ෂූට් එක කරා. මත නෑ. Sigiriya. You have arrived to your destination. Hotel Sigiriya. Okay. දැන් අපි උණු එකක් ගහමු. car park reception මෙතන පාක් කරලා යන්න ඕනද? reception එකෙන් දාලා යමු බඩු ටික. ශ්‍රී මම්මාට මගේ ටීචර් නේද? කියාගන්න පුළුවන් දන්නේ නැහැ. Thank you. අන්න එනවා පුතේ අර ආන්ටි යට දෙන්න. මේ ජූස් එක හරි විශේෂයි. මේක සිගිලි හොටල් එකේ හරි විශේෂ ජූස් එකක් මම හිතුවේ මේ මොකක් හරි අඳ ගන්න මොකක් හරි කියලා. අඹ බ්ලෙන්ඩ් කරලා තමයි මේක හදලා තියෙන්නේ. හරි. හරිම රසයි. හරිම රසයි. අපි රූම් එකට යනවා. එන්න. Thank you very much. හරි තිබුණා. අනිවාර්යයෙන්. හරි. Thank you so much. Enjoy your stay. Thank you. Thanks. My goodness, me බලන්න. Very nice. සුදු මොකද කියන්නේ සීගිරි Hotel Sigiriya. හොටෙල් සීගිරිය ගැන. Hotel Sigiriya මේ හරිම ලස්සනයි. ඇතුල් වුණ ගමම්ම අමුතුම රිලැක්සිං හරිම නිස්කලංක පරිසරයක්. ආපු ගමම අපිට තේරුණා වෙනස නේද? ඒ කියන්නේ ඇතුල් වුණ ගමම ගස් කොළන් එක්ක හරිම පරිසරයත් එක්ක ගොඩක් මේකේ ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ. හොටෙල් එක ගොඩක් පරණයි. ගොඩක් පරණ. ඒ කියන්නේ සීගිරියේ අපි මැනේජර්ත් එක්ක දැන් කතා කරගෙන ඉති සීගිරියේ ඉස්සෙල්ලාම හැදුණු හොටෙල් එක. ඊට පස්සේ තමයි අනිත් හොටෙල්ස් හැදුනේ. ඉතින් මම හිතන්නේ අවුරුදු 50 ගණක් කියලා නේද? ඉතින් මාරම ලස්සනයි. ඒගොල්ලෝ මේ අර සීගිරියේ හෙරිටන්ස් එකත් එක්කම විදිහට තමයි බිල්ඩින්ග්ස් ඔක්කොම හදලා තියෙන්නේ. තව වැඩි විස්තර කතා කරන්න අපේ බෑග්ස් ටික අරගෙන. අන්න අපි දැන් ඉතින් හොටෙල් සීගිරි එකට ආවා. පිළිගැනීමේ ඉඳන්ම සියලු දේවල් 100%යි. හරිම ඒ කියන්නේ කියන්න කරන්න බෑ ඒක. තාම අපි හරිම ෂෝක් විදිහට අපිව පිළිගත්තා. මාරම වෙල්කම් එකක් දුන්නා තාම ඒගොල්ලන්ගේ ස්වීට් එකක්. මේක අපි ගාවන්ගේ ස්වීට් එකක්. ඉතින් මේක ඉන්ටීරියර් ඔක්කොම ලස්සනයි. දැන් ඔයාලට පෙන්නන්නම්. ඔව්. ඒක ලස්සනයි. ඔයගොල්ලන්ට දෙන්න කියලා ආරාධනා කරනවා. අනිවාර්යෙන්ම එන්න. ඇවිල්ලා විනෝද වෙන්න මෙතෙන්ට ඇවිල්ලා. තාම අපි කෑම මේගොල්ලන්ගේ කෑවේ නෑ. මොකද අපේ දිනේ කිනම් තියෙන්නේ. එතනදිත් අපි කියන්නම් කොහොමද මේගොල්ලන් දින වෙරයිටිස්. ඒ වගේම කෑම වල රස කොහොමද? ඒ හැමදේම කියන්න. ඇත්ත කියමු. ඉතින් මොකද පරිසරයත් එක්ක ගොඩාක් කිට්ටුව තමයි මේ හොටෙල් එක නිර්මාණය කරලා තියෙන්නේ. වචන කියලා ගන්න බෑ. ඊටම සන්තෝෂයි. ලස්සන දේ අපි හිතුව දේ අපිට ලබා ගන්න පුළුවන් වුණා.
අපි ෆොටෝ වලින් දැක්කදී අපිට ලබා ගන්න පුළුවන් ඒක ගොඩක් සතුටුයි. වීඩියෝ එක ඉස්සරහට බලන්න. ඉතින් ඕගොල්ලෝ කැමති නම් ඕගොල්ලන්ගේ කාර්යබහුල ජීවිතෙන් පොඩ්ඩක් නිදිලා පොඩ්ඩක් නිස්කලංක පරිසරයකට ඇවිල්ලා රිලැක්ස් වෙන්න මම නම් හිතන්නේ මේක තමයි හොඳම තැන. පරිසරයත් එක්ක ඕගොල්ලන්ට ගොඩක් සම්බන්ධ වෙන්න පුළුවන්. හරිම නැචරල් විදිහට ගස් කොළන් එක්ක හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් එන්න ඕගොල්ලෝ ඇවිල්ලා බලන්න හොටෙල් සීගිරිය. එන්න. මේ තමයි හොටෙල් සීගිරිය. අපි ගත්ත ස්වීට් එකක්. බලන්න මේගොල්ලන්ගේ ඉන්ටීරියර් ඩෙකරේට් කරලා තියෙන ලස්සන. එන්න. ටීවී එකක් තියෙනවා. බෙඩ් එක. washroom. Alma පරිසරේ කොච්චර ලස්සනද කියලා. එතනනේ බැල්කනි කුත් ලස්සන බැල්කනියක්. එන්න. සතුත් ඉන්නවා. පරිසරයත් එක්ක ගොඩාක්ම ළඟින් තමයි මේ හොටෙල් එක හදලා තියෙන්නේ. පේනවද සීගිරි ගල? මෙතනට. බලාගෙන. Das ist ja auch manchmal zu Hause unseparbar. Also ich meine, klar wäre das bei ihren Eltern so, ne? Ja, aber... හරි අපි දැන් ලෑස්තිලා ඉන්නේ ඩිනර් ගන්න යන්න 7:30 බුෆේ කරින්නේ. ඉතින් දැන් 7:30 දැන් මේගොල්ලන්ට බඩගිනිලු. ඉතින් අපි යන් බුෆේ එක කොහොමද කියලා බලන්න. අය උන්නේ නැහැ තාත්ති බය වෙන්නකො පොඩ්ඩක්. කියන්න අපි දැන් කොහෙද යන්නේ කියලා. අපි යන්නේ ඩිනර් ගන්න. මේ බලමු කොහොමද මේගොල්ලන්ගේ අපි යන්නේ බලාගෙන බිම. Ivan. Wow. Thank you. Shani, thank you. හරිම ලස්සනයි. මේ ඇත්තටම මම මල්ලි අපි දෙන්න මේ කැමරේ කාම සූනරන් යනවා මේකට. කකුල සුවඳක් එනවනේ. කකුල සූඳියුත් වෙනවා. සී ෆුඩ් ඔක්කොම හැම જાතියක්ම තියෙනවා. අපි බලමු කොහොමද කියලා කාම වල වාරින් දුන්නේ සුවඳිය හැටියට කාම කකුලෝ තියෙනවා කකුලෝ තියෙනවා. ශ්‍රී ලංකන් කෝන් එක තියෙනවා. මේ බලක් තියෙනවා. ඩෙසර්ට්ස් තියෙන ඇතුලේ නේද? ඩෙසර්ට්ස් ටික තියෙනවා ඇතුලේ. නයිස්. ලංකාවේ විදිහටත් තියෙනවා. පැන්කේක්. මේ පැන්කේක්ස්. කැවිලි තියෙනවා. Fruits, ice cream. එක දෙන්නම රහක් වෙන එකක්.
Happy birthday to you. Happy birthday, dear Sudu. Happy birthday to you. Happy birthday. Thank you. Happy? Yes, very happy. Love you. Sudu. Good morning. Good morning. දැන් උදේ වෙන්නේ breakfast එක. Breakfast. ඉතින් හොඳට නින්ද ගියා. හොඳටම නිින්ද ගියා මොකද අපි සීගිරි ගිහිල්ලා ගොඩක් මහන්සිලානේ හිටියේ මල්ලි. Good morning. මහන්සිලානේ හිටියේ ඉතින් Good morning. මේ හොඳටම නිින්ද ගියා අනික ඉතින් හොඳටම comfortable නේ වැඩක් නැහැ කියලා. 100. අපි යනවා breakfast එක බලමු breakfast එකත් හොඳටම ඇති. යන්. මේ වැටි ඉතින් උදේ කෑමක් කියන්නේ වෙනස්ම එකක් වගේ ඇති. ඇති නේද? ශ්‍රී ලංකන් විදිහට. ඔව්. ඉතින් ඔයගොල්ලෝ දැක්ක ඩිනර් එක දැන් මේ යන්නේ අපි උදේ කෑම එකට බ්‍රෙක්ෆාස්ට් එකට. Good morning. බ්‍රෙක්ෆාස්ට් එකේ ලොකු වෙරයිටි එකක් තිබ්බා. Ivan. ආංජාති ශ්‍රී ලංකන් විදිහට ආප් එතකොට වෙස්ටර්න් ෆෘට්ස් ඒ වගේ ගොඩාක් ಜಾති තිබ්බා. ඉතින් ඇත්තටම කිව්වොත් ඕවරෝල් එක්ස්පීරියන්ස් එක ගොඩාක් හොඳයි. ගොඩාක්ම අපි එන්ජොයි කරා. ඒ වගේම හොටෙල් එක සයිඩ් එක සම්බන්ධව කිව්වොත් ගොඩක් ෆැසිලිටීස් තියෙනවා මේ හොටෙල් එක. මේක රන් වෙන්නේ බ්‍රවුන්ස් මැනේජ්මන්ට් එකෙන්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා හොටෙල් සීගිරිය විස්තර බලන්න. වෙබ්සයිට් එකේ ඔක්කොම තියෙනවා. ඒ වගේම මම හිතන්නේ බුකින්ග්ස් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ හොට්ලයින් එකට කතා කරලා බුක් කරන්න පුළුවන්. ඉතින් හරිම ෂෝක් අත්දැකීමක් මම කියනවා ඔයගොල්ලන්ටත් එන්න මෙතන එක්ස්පීරියන්ස් කරන්න සීගිරියට ගිහිල්ලා මේ හොටෙල් එකට එන්න කියලා. ඒ වගේම ඔයගොල්ලෝ දකින්න ඇති කලින් දවසේ රෑ මගේ බර්ත්ඩේ එකට ඒ මුළු මැනේජ්මන්ට් එකෙන්ම ලොකු සපෝට් එකක් ලොකු කැපවීමක් කරලා මේක විශ්වාස කරනවා කේක් arrange කරලා මට ෆ්ලවර් බොකේ එකක් දීලා හරිම ෂෝක් විදිහට මට ලස්සන සර්ප්‍රයිස් එකක් දුන්නා. ඉතින් මැනේජ්මන්ට් එක සම්බන්ධව ස්ටාෆ් එක සම්බන්ධව කියනවා නම් හොටෙල් එකට ඇතුල් වුණ තැන ඉඳලා අපි යනකම්ම ඒගොල්ලෝ අපිට මාරම හොඳ ට්‍රීට්මන්ට් එකක් දුන්නා. හොඳටම අපිට සැලකුවා. හරියට හොයලා බැලුවා. සැරින් සැරේ අපින් ඇහුවා අඩුපාඩු තියෙනවා නම් කියන්න මොනවා හරි වෙන්න ඕනේද එහෙම කියලා. ඒ වගේම ෆ්‍රන්ට් ස්ටාෆ් එකේ හිටපු නංගිලා ටිකත් හරිම ෂෝක්. ඉතින් ඒගොල්ලන්වත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලනවා නම් මේ ඉතින් අනිවාර්යෙන් ආයි දවසක යන්න ආසාවෙන් බලන් ඉන්න තැනක්. මොකද මෙතන සීගිරියේ ගලේ ලස්සනම view එක මං හිතන්නේ තියෙන මේ හොටෙල් එකට. හරි කෙලින් හරියටම ලස්සනට pool එකේ view එකත් එක්ක මාරම ලස්සනට තියෙනවා.
ඉතින් මේ තියෙන අපි උදේ බ්‍රෙක්ෆාස්ට් එකේ පොඩ්ඩක් ගත්ත ඒවා හරිම රහයි කෑම. මොකද අපි දැන් හොටෙල් ස්ටේ එකක ඉන්නකොට අපි ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ කෑම සහ ඉන්න රූම් එක කොච්චර පිළිවෙලට තියනවද කියලා. මේ තියෙන chai tea එකක් මම ඒක ගන්න අමතක කරෙත් නැහැ. මොකද මම chai coffee එක බොනවා. chai tea එකටත් ආසයි. ඉතින් ඔන්න මගේ chai tea එක දානවා. ඉතින් මං කියාගෙන ආවේ අපි හොටෙල් එකකට යනකොට අපි ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ රූම් එකේ තියෙන පිරිසිදුකම සහ ඒකේ ඒ රූම් එකේ කොච්චර අපිට කම්ෆර්ටබල්ද කියන එක. ඒ වගේම හොටෙල් එක පරිසරය කොච්චර ලස්සනද, කෑම කොච්චර රසද කියන එක. ඉතින් ඔය මම හොයන පොයින්ට්ස් ටික ඔක්කොම මේ හොටෙල් එකේ තිබ්බා. ඒ වගේම අපි ගොඩක් එන්ජොයි කරා කෑමද, බීමද, වටපිටාවද හැමදේම. ඉතින් ඔයගොල්ලන්ට මගේ අපේ TikTok වීඩියෝ මේ TikTok channel එකේ දකින්න ඇති අපි ඔය පොඩි වීඩියෝස් ටිකක් කරලා තිනවා. මේකේ ලස්සන ඔන්චිලාවක් තියෙනවා, ලස්සන ගහක් උඩ පොඩි ගෙයක් තියෙනවා. ඒ වගේ ලස්සන සීනරීස් ටිකක් තියෙනවා මේගොල්ලන්ගේ ගාඩන් එකේ. ඉතින් අපි පූල් එකේනුත් නැව කලින් දවසේ. ඉතින් ඇත්තටම thank you hotel සීගිරිය අපිට ලස්සන warm welcome එකක් දුන්නා. අපිට අපේ මේ trip එක ගොඩාක් ලස්සන කරාට ඔයගලන්ට ගොඩාක්ම ස්තුතියි. ඉතින් මේ vlog එකේ දැන් අවසානෙටම වගේ ඇවිල්ලා තියෙන්නේ. මං හිතනවා ඔයගොල්ලෝ දිගටම මේක බැලුවා කියලා, enjoy කරා කියලා අපේ සීගිරි ගමන සහ මගේ birthday එක අපි celebrate කරපු විදිහ. මේ පාර ටිකක් වෙනස්. මොකද ගොඩක් වෙලාවට beach එකට යන්න තමයි මම කැමති beach side එකට. හැබැයි මේ පාර මට හිතුණා නෑ පොඩි adventurous experience එකක් ගන්න ඕනි කියලා. සීගිරිය නගින්න අමාරු නැත්. ඉතින් ගොඩක් enjoy කරා එක. ලොකු හොඳ අත්දැකීමක් වුණා. ඉතින් thank you මේ birthday එක මේ experience එක ලස්සන කරපු හැමෝටම. එහෙනම් ඉතින් ආයි vlog එකකින් එන්නම්. එතකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. Okay bye.